welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද අපි කතා කරන්න යන්නේ සීනි වැඩිය කන්න කැමති නැති කෙනෙක්ට, අයිසිං වැඩිය කන්න කැමති නැති කෙනෙක්ට, හැබැයි කේක් කන්න කැමති කෙනෙක්ට ගැළපෙනම කේක් ඩිසයින් එකක් ගැන. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මේ නෙක් කේක් කියන්නේ මොනවද කියන එක ගැන පොඩි විස්තරයක් බලමු. සාමාන්‍යයෙන් අපි බර්ත්ඩේ කේක්ස්, අයිසිං කේක්ස් කියන්නේ කේක් එක හොඳට අයිසිං වලින් කවර් කරනවා. කේක් එක චුට්ටක්වත් පිටතට පේන්නේ නැති වෙන්න. හැබැයි නෙක්ඩ් කේක් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහේ කේක් එකක්. ඒකෙදි අපි කේක් එක සෑන්ඩ්විච් කරනවා විතරයි. අපි කේක් එක ක්‍රම් කෝට් එකවත් කරන්නේ නැහැ. ඒකෙදි මුළු කේක් එකම එළියට නිරාවරණය වෙලා තමයි තියෙන්නේ. සෑන්ඩ්විච් කරනකොට මැද ලේයර්ස් වලට පාවිච්චි කරන අයිසින් ප්‍රමාණය විතරයි මේ වගේ කේක්ස් වලදී අයිසින් එකක් විදිහට පාවිච්චි වෙන්නේ. අනිත් සම්පූර්ණ ප්‍රමාණයම කේක් වලින් තමයි තියෙන්නේ. ඊළඟට අපි කියත් සෙමි නේකඩ් කේක් එකකට. සෙමි නේකඩ් කේක් එකක් කියන්නේ නේකඩ් කේක් එකක් තරම්ම නිරාවරණය නොවුණා යම් තාක් දුරකට අයිසින් අඩුවෙන් පාවිච්චි කරලා හදන කේක් වර්ගයක්. ඒකෙදි අපි කේක් එක සෑන්ඩ්විච් කරනවට අමතරව පොඩි ක්‍රම් කෝට් එකකුත් කරනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් ක්‍රම් කෝට් එක කරනකොට කේක් එකේ නීට්නස් එක ගැන ගොඩක් හිතන්නේ නැහැ. මොකද අපි එළියෙන් තව අයිසින් ලේයර් එකක් ඇප්ලයි කරන නිසා. හැබැයි අපි මේ වගේ කේක් එකක් හදනකොට, ඒ කියන්නේ සෙමි නේකඩ් කේක් එකක් හදනකොට අපි ක්‍රම් කෝට් එක අනිවාර්යයෙන්ම හොඳ නීට් එකකට කරගන්න ඕනේ. එතකොට තමයි කේක් එක ලස්සන. මේ වගේ සෙමි නේකඩ් කේක් සාමාන්‍යයෙන් අයිසින් කන්න කැමති නැති කෙනෙක්ට, පෙන් රස අඩුවෙන් කන කෙනෙක්ට බර්ත්ඩේ කේක් එකක් විදිහට දෙන්න හොඳටම ගැලපෙනවා. ඊට අමතරව මේක බර්ත්ඩේ කේක් ඩිසයින් එකක් විතරක්ම නෙමෙයි. අපි මේ ඩිසයින් එකේ කේක් සාමාන්‍යයෙන් වෙඩින්ස් වලට සහ එන්ගේජ්මන්ට් වලට පවා හදන ගොඩක් ෆේමස් ඩිසයින් එකක් තමයි මේ සෙමි නේකඩ් කේක් කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට නේකඩ් කේක් සහ සෙමි නේකඩ් කේක්ස් කියන මොනවද කියන එක ගැන පොඩි අයිඩියා එකක් මම කියපු විස්තරෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකට යමු. ඇත්තටම ලොකු දෙයක් නැහැ. ක්‍රම් කෝට් එකක් කරන්න විතරයි තියෙන්නේ. ඔයාගේ නිර්මාණශීලී හැකියාව මත ලස්සන ඩිසයින්ස් වලට මේක කන්වර්ට් කරගන්න පුළුවන් අපිට පිටතින් එකතු කරන දේවල් වලින්. වැඩි කතා නැතුව අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඊටු විස්තර කතා කරමු. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. මේ කේක් එකේ ලොකුවට විස්තර කරන්න දේවල් නැහැ. සිම්ප්ලි කිව්වොත් මේකේ තියෙන්නේ ක්‍රම් කෝට් කරලා අවශ්‍ය ඩිසයින් එකට ටොපර්ස් එකතු කරගන්න විතරයි. අයිසිං වැඩිය කන්න කැමති නැති කෙනෙක්ට, හැබැයි කේක් කන්න ගොඩක් කැමති කෙනෙක්ට ගැලපෙනම ඩිසයින් එකක් තමයි මේක. ඒ වගේම තමයි ඉතින් මේ වගේ නෙක් කේක් ඩිසයින් සාමාන්‍යයෙන් හරිම ප්‍රසිද්ධයි එන්ගේජ්මන්ට් කේක් ඩිසයින්ස් විදිහට. ඉතින් එන්ගේජ්මන්ට් එකකට වෙඩින් එකකට උනත් හොඳටම ගැලපෙන ඩිසයින් එකක් තමයි මේක. ටොපර්ස් ටික වෙනස් කරලා ලස්සන මාල ටිකක් එහෙම එකතු කරලා මේ වගේ නෙක් කේක් එකක් ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මම කේක් එක හදාගත්තේ කොහොමද කියලා. මම මෙතන චොක්ලට් කේක් කිලෝ එකක් තමයි හදාගෙන තියෙන්නේ. ට්‍රේ සයිස් එක ගැන කිව්වොත් මම අද පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 6ක් විශ්කම්බේ තියෙන රවුම් කේක් තැටි. 4 පාරකට තමයි කේක් එක බේක් කරලා අරගෙන තියෙන්නේ. කේක් ටික හොඳටම කූල් බැස්සට පස්සේ අයිසින් කරන්න පටන් ගන්න. කේක් ලේයර්ස් ටික සෑන්ඩ්විච් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි වෙන්දට කේක් එක අපි ක්‍රම් කෝට් කරගනි. ටිකක් දියාරුවට හදාගත්ත අයිසින් එකකින්. ඒ කියන්නේ එකට 3 අනුපාතයටම හදාගත්තත් ඒකට කිරි චුට්ටක් හරි වතුර චුට්ටක් හරි එකතු කරලා ටිකක් දියාරුවට තමයි ක්‍රම් කෝට් එකට අයිසින් එක හදාගන්නේ. හැබැයි මේ කේක් එකේදී මම පාවිච්චි කරේ එකට 3 අනුපාතයට හදාගත්ත බටර් අයිසින් එකමයි. එතකොට අපිට ගොඩාක් නීට් එකට ලස්සනට කේක් එක ක්‍රම් කෝට් කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වෙන්දට ක්‍රම් කෝට් එක ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. කේක් කුඩු ටික හෝල්ඩ් කරගන්න විතරයි අපි ක්‍රම් කෝට් එක පාවිච්චි කරන්නේ. මේ වගේ කේක් එකකදී අපි ක්‍රම් කෝට් එකෙන් අනිවාර්යයෙන්ම නීට්නස් එකක් බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා එකට 3 අනුපාතයට හදාගන්න බටර් ක්‍රීම් එකක් මෙතෙන්දී පාවිච්චි කරන්න. මොකද මේකට ක්‍රම් කෝට් එකෙන් පස්සේ එක්ස්ට්‍රා අයිසින් ලේයර් එකක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන ක්‍රම් කෝට් එක තනින් තනින් හිඩස් හැම පේන්නේ නැති වෙන නීට් එකට කේක් එක කවර් කරගන්න ඕන. ඊළඟ කාරණාව තමයි අපි සාමාන්‍යයෙන් ක්‍රම් කෝට් එකක් කරාට පස්සේ කේක් එක ෆ්‍රිජ් එකේ දානවා. එහෙම කරන්නේ ඇයි? අපි ඊළඟට ඇප්ලයි කරන ෆයිනල් අයිසින් කෝටින් එක ක්‍රම් කෝට් එකත් එක්ක මික්ස් වෙලා කේක් කුඩු ෆයිනල් අයිසින් කෝටින් එකටත් එකතු වෙන්න පුළුවන් හින්දා තමයි ක්‍රම් කෝට් එක හොඳට සෙට් කරගෙන ඊට පස්සේ අපි අයිසින් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මේ වගේ කේක් එකකදී එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි මේකට ආයෙමත් අයිසින් එකක් ඇප්ලයි කරන්නේ නැහැ. ඒ නිසා අපිට මේක ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කේක් එක ඩෙකොරේට් කරගන්න මම පාවිච්චි කරේ ප්ලාස්ටික් මල් දෙකක් සහ හැපි බර්ත්ඩේ ටොප්පර් එකක් විතරයි. ඔයාලට කැමති විදිහට ඔයාගේ අදහස් අනුව මේකේ ඩිසයින් එක ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක. හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. බයි.